හෙලෝ හෙලෝ ඉතින් කොහොමද හොඳින් ඉන්නවා නේද හැමෝම ඉතිං ආදරයෙන් අපේ චැනල් එකට ඔයාලා හැමෝම පිළිගන්නවා අපිත් හොඳින් ඉන්නවා අද අපි ඔයාලගේ රික්වෙස්ට් එකක් ඉටු කරන්නයි යන්නේ ගොඩක් අය කියලා තිබ්බා අපේ දයිස වීඩියෝ එකෙන් පස්සේ අපි නිතරම දයිසයකට යවෙනවනේ ඒ වෙලාවල් වලදී පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගේන්න කියලා ඉතින් ඒ හින්දා තමයි මේ ක්ලිප්ස් ටික ඔයාලට ගෙනාවේ ඉතින් බලන්නකෝ අද මොනවද තිබ්බේ කියලා අද නොවැම්බර් මාසේ ඒ දැන් දෙසැම්බර් වගේ තමයි. ඔක්කොම ක්‍රිස්මස් ඩෙකරේෂන් වලින් පිරීලා තියෙනවා. බලන්නකො ලස්සන අයිටම් කොච්චර තියෙනවද කියලා. ඩයිසෝ එකේ එහෙම නැත්තම් ජපානි සීය කඩේ බලන හැමතැනම තියෙන්නේ මේ දවස්වල නම් ක්‍රිස්මස් ඩෙකරේෂන්. ඉතින් ඔයාලා බලන්න ලස්සන අයිටම්ස් තියෙනවද කියලා. ඔයාලා දන්නවනේ සීය කඩේ කිව්වහම මේකේ සීයේ බඩුත් තියෙනවා. ඒ වගේම 200 300 500 ඒ වගේ ගණන් වලටත් තියෙනවා. ඉතින් ගොඩක් අයිටම්ස් 100ට තමයි තියෙන්නේ. ජපානයේ ඉන්න ගෑනු ළමෙක් නම් ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම දයිසෝ එකට නම් ඉතින් මාසෙකට එකපාරකට වඩා නම් අනිවාර්යයෙන්ම යවෙනවා. සතියට එකපාරක් වුණත් යවෙන තරම්. ඉතින් අදත් අපි ආව පුංචි බඩු වගේක් ගන්න. කොච්චර ගියත් එපා වෙන්නේ නැති කඩයක් තමයි මේ ජපානි සීයේ කඩේ. අද අපි ආවේ පුංචි බඩු වගේක් ගන්න. හැබැයි ඉතින් මේ ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් ක්‍රිස්මස් ක්ලෝත්ස් දැකලා ඉතින් මට ආස හිතුණා මේ ටික ඔයාලට පෙන්වන්න. දැක්කද? ඒ ලස්සන ඇඳුම ඒකයෙන් 500ක් වුණා. බලන හැම පැත්තෙම ලස්සනට කියුට් අයිටම්ස් වලින් පිරීලා තිබුණා. ක්‍රිස්මස් එකට අදාළ ඩෙකරේෂන් නම් ගොඩාක් ඒවා තිබ්බේ යෙන් 100ට තමයි. ඉතින් ඔයත් ගේ ලස්සන කරගන්න ඉන්නවා නම් මෙන්න මේ අයිටම්ස් ගන්න අමතක කරන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ නත්තල් ගහ ලස්සන කරගන්න මේ අයිටම්ස් පාවිච්චි කරන්න. මේ වගේ ලස්සන චූටි අයිටම්ස් දකිද්දී මගේ ඇතුලේ ඉන්න පොඩි ළමයාව එළියට එනවා. ඉතින් ඔයාලටත් එහෙමයි නේද? මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඩෙකරේෂන් විතරක්ම නෙමේ මෙතන තව ලස්සන අයිටම්ස් තියෙනවා. ඉතින් එන්නකො පෙන්නන්න. මේ බලන්නකො මේ මොනවද කියලා පේනවද ඔයාලට? මේවා ඇවිල්ලා ඉයරින්ග්ස්. හරිම ලස්සනයි. ඉතින් බලන්නකො ක්‍රිස්මස් එකට ලස්සනට ඇඳලා මේ වගේ ලස්සන ඉයරින්ග්ස් දෙකක් දාලා යන්න තිබ්බ නේද? ලංකාවේ එහෙම පල්ලිවලට යද්දී ලස්සනට ඇඳගෙන යනවනේ. මෙහෙත් ඒ වගේ ඇති නේද? අපි බෞද්ධ වුණාට නත්තලට හරිම ආසයිනේ. මං අද වෙනසකටත් එක්ක ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද? දන්න අය උත්තර දෙන්න බලන්න. මං අහන ප්‍රශ්නේ තමයි සැන්ටා ඉන්නේ මොන රටේද? ඉතින් දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද? ක්‍රිස්මස් තීම් එකට ඕන තරම් බඩු මෙතන තියෙනවා. මේ බලන්නකෝ ලස්සන මග් තියෙනවා. ඒව නම් ගෙන් 200ක් තමයි ප්‍රයිස් එක දාලා තිබුණේ. ඉතින් ඇත්තටම අපි ආවේ ක්‍රිස්මස් බලන්න නෙවෙයිනේ. අපි බඩු වගේක් ගන්න ආවේ. ඉතින් එහෙනම් දැන් යමු අපි ගත්තේ මොනවද කියලා බලන්න. මෙහෙට දැන් වින්ටර් එකත් ඇවිල්ලා තියෙන නිසා ඒකට හරියන්නත් එක්ක තමයි අපි බඩු ගත්තේ. මම මේ ගන්නේ මොනවද? බලන්නකෝ.
මම මේ තෝරන්නේ ස්ලිපර්ස් දෙකක්. මං මේක ගේ ඇතුළට දාන්න තමයි ගන්නෙ. ඉතින් තෝරලා අන්තිමට ගත්තේ මොකක්ද කියලාම ඔයාලම බලන්නකෝ. ඒ වගේම ඔයත් කියන්න ඔයාගේ අත්දැකීම පළවෙනියටම බලන ස්ලිපර්ස් දෙකද අන්තිමට ඔයා ගෙදරට අරගෙන යන්නෙත් කියලා. අන්නේ විදිහට තෝරලා ඉවර වෙලා අන්තිමට මම අරගත්තේ පළවෙනියටම මං අල්ලපු ස්ලිපර්ස් දෙක. මේක යෙන් 200යි. ලාභයි නේද? සිරිප්පු දෙකත් රෝස පාටින් ගත්ත හින්දා මට මෙතනදී ග්ලව්ස් දෙකටත් හිත ගියේ රෝස පාට දෙකට. ඉතින් මං ගත්තේ මෙන්න මේ රෝස පාට ග්ලව්ස් දෙක. ඒකත් යෙන් 200ක් තමයි ප්‍රයිස් එක උනේ. ග්ලව්ස් නම් යෙන් 100 ඉඳලා යෙන් 200ට 300ට වගේ ගණන් වලටත් තියෙනවා. ඉතින් මම ගත්තේ රෝස පාට දෙකනේ. අද මට රෝස පාට පිස්සුවක් තමයි ගහලා තියෙන්නේ. ඉතින් බලමුකෝ ඒක කොයි විදිහට ඉවර වෙයිද කියලා. මට අයිස් කැප් එකකුත් ඕන වෙලා තිබුණේ. ඉතින් මං මෙතන බැලුවා. ඉතින් අද මට රෝස පාටින් අයිස් කැප් එකක් හම්බුනේ නැති නිසා මම අයිස් කැප් එකක් ගත්තේ නෑ. මටත් ඉතින් පිස්සුනේ. දැන් මම මේ ඉන්නේ මේකප් සෙක්ෂන් එකේ. ඉතින් දයිසෝ එකට ආවොත් මේ පැත්තටත් යන්නේ නැතුව ඉන්න බෑ වගේ හින්දා මං ඉතින් ඒ පැත්තටත් ගිහින් බැලුවා. මං කලින් ඔයාලට කියලා තියෙනවානේ මෙතන ඉතින් මේකප් අයිටම්ස් නම් ගොඩාක් ඒවා තියෙන්නේ යෙන් 100ට. 200ට තියෙන ඒවත් තියෙනවා හොඳද? ඔයාලා ඉතින් මේවා බලන්න ආසයිනේ. ඒ නිසා තමයි මම ඔයාලට මේවා ගේන්නේ. මෙතනට ආවට පස්සේ මට පුංචි පනාවක් ඕනේ වුණා. ඉතින් මම පනාවකුත් ගත්තා. මෙතන එක වර්ගයේ පනා ගොඩාක් තිබ්බා. මිර එක තියෙන පනා වර්ගත් තිබුණා. ලංකාවේ ඉඳලා එනකොට ඉන්දි කටු නූල් ගේන්න ඕනේ නෑ. ඇත්තටම මමත් ගෙනාවා. හැබැයි තවදුරටත් ඒව ගේන්න ඕනේ නෑ. මේ දයිසවල මේ ඉන්දි කටු නූල් පැක් එක ඔක්කොම තියෙනවා යෙන් 100ට. මේ ඉන්දි කටු ඔයාලට පේනව නේද? මේ තියෙන්නේ 60 කටු. ඒවත් තියෙනවා. මහාන දක්ෂ කෙනෙක්ට උනත් මෙන්න මේ දයිසෝ එකේ තියෙන පැක් එකකින් පටන් අරගෙන ලස්සනට එයාගේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. වූල් වලින් ගොතන්න එහෙම දක්ෂයි ඉන්නව නේද? අන්න එයාලටත් මෙන්න මෙතන ලස්සන වූල් වර්ග ගොඩාක් තියෙනවා ලස්සන පාටවල් වලින්. මෙන්න මේ ප්‍රොඩක්ට් එක නම් නියම ප්‍රොඩක්ට් එකක්. මේක මම highly recommend කරනවා. ඕනම පැල්ලමක් ඉක්මනින්ම යවා ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. මේ බලන්නකො මේකේ ලොකු එච්චර ලොකු සයිස් එකකින් තියෙනවද? එතකොට මේක බැඩ්මින්ටන් ප්ලේ කරන්න හදපු එකක්මද? ප්‍රශ්න ගොඩයි නේද? මෙන්න මේ පැක් එකෙන් පුළුවන් ඔයාලට කාඩ් සෙල්ලම් කරන්න. ඒ වගේ එක පැක් ගොඩක් තියෙනවා. ඒව නම් ඉතින් අපි වැඩිය දන්නේ නැහැ. හැබැයි මේක ඔයාලා දන්න පැක් එකක් නේද? මේක යෙන් 100යි. මේ වීඩියෝ එකේදී ගොඩාක් විස්තර කියන්න නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි දයිසෝ එකේ ෆුල් වීඩියෝ එකක් කරලා තියෙන නිසා. ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්නම් ඒක බලන්න. ඒකේ ගොඩාක් විස්තර එක්ක අපි ඔක්කොම ටික කවර් කරලා තියෙනවා. මම ඒ ෆුල් වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. වැඩි විස්තර ඕන අයට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්.
ඔයාලා අපේ වීඩියෝ බලන කෙනෙක් නම් දන්නවා මම තේ කෝපි වලට ආස කෙනෙක් කියලා. ඉතින් ඉස්සරහට එන්නේ සීතලම සීතල කාලයක් නිසා මම මේ කොෆි මේකර් එක ගත්තා. ඔය මන් දැන් ගන්නේ හෑන්ඩ් සෝප් එකක්. ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. පාවිච්චි කරලා බලලා විස්තර කියන්නම්කෝ. ෆේස් ටවල් එකකුත් ගන්න ඕනේ. බලමු මොන පාට එකක්ද ගන්නේ. මම මේ වීඩියෝ එක බලාගෙන ඩබ් කරන වෙලාවදී මට හිතෙන දෙයක් තමයි ඇයි මම මෙච්චර දේවල් තෝරන්නේ කියලා. බලන්නකෝ ෆේස් ටවල් එකක් ගන්න ගියත් ඒකත් පුදුමාකාර විදියට තෝරනවා. ගෑනු ළමයිට තියෙන පිස්සුවක්ද නැත්නම් මට විතරක් තියෙන පිස්සුවක්ද නම් මන් දන්නේ නැහැ. දැන් නම් ගොඩක් බඩු අරගෙන ඉවරයි. ඒත් ඉතින් තව මොනවද තියෙන්නේ කියලා වටයක් දාලා බලන ගමන් ඉන්නේ. අන්තිමට මම මේ සෝයා සෝස් එකත් ගත්තා. ඒකත් යෙන් 100ට තමයි තිබුණේ. ඉතින් ඒකත් වාසි නිසා මම ගත්තා. තව ඔරියෝ බිස්කට් එකක් තියෙනවා. ඉතින් එයාලව දාලා යන්න බැරි හින්දා එක බිස්කට් එකක් අරගත්තා. ඉතින් බඩු නම් ඔක්කොම අරගෙන ඉවරයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම ආදරෙයි.